අවුරුද්ද 2001 නිව්යෝක් නගරයේ ප්‍රසිද්ධ කාර්නෙගී අවන්හලට ඉහළින් තිබූ මහල් නිවසක සාදයක් පැවැත්වෙමින් තිබුණා. නමුත් එදා රාත්‍රියේ සිදුවුණු දේ සාමාන්‍ය මංකොල්ලයක් නෙවෙයි. එය නගරයම කම්පනයට පත් කළ ත්‍රිත්ව ඝාතන නඩුවක් බවට පත් වුණා. එදා රාත්‍රියේ ඇත්තටම මොකද වුණේ? කාර්නෙගී කියන්නේ නිව්යෝක් නගරයේ ඉතාම ප්‍රසිද්ධ අවන්හලක්. ලොකු ලොකු සැන්ඩ්විච් සහ ප්‍රසිද්ධ ගනුදෙනුකරුවන් නිසා එය නගරයේ සංකේතයක් වගේ තැනක්. මෙම අපරාධය සිද්ධ වුණේ මේ කාර්නෙගී අවන්හලට ඉහළින් තිබුණු අපාර්ට්මන්ට් එකක. 911 එකට ආපු කෝල් එකක් අනුව ඔෆිසර්ස්ලා මේ කාර්නෙගී අවන්හලට උඩින් තිබුණු අපාර්ට්මන්ට් එකට යනවා. අපාර්ට්මන්ට් එක ඇතුළට ගිය ඔෆිසර්ස්ලා දකින්නේ ලේ විලක් මැද වැටිලා තියෙන ඩක් ටේප් වලින් අතපය ගැට ගහපු මලසිරුරු දෙකක් සහ ඒ වගේම ලේ විලක වැටිලා තවමත් ජීවත් වෙන පුද්ගලයන් දෙදෙනෙක්ව. අපාර්ට්මන්ට් එක ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බැලුවාම ඔෆිසර්ස්ලට හම්බ වෙනවා අපාර්ට්මන්ට් එක ඇතුළේම තිබුණු ස්ටුඩියෝ එකක වැටිලා ඉන්න ජෙනිෆර් ස්ටෝල්ව. ජෙනිෆර් ස්ටෝල් කියන්නේ චිත්‍රපට රංගන ශිල්පිනියක් වගේම වේදිකා රංගන ශිල්පිනියක්. එයා ප්‍රසිද්ධ ඩර්ටි ඩාන්සින් කියන චිත්‍රපටයේ චරිතයක් රඟපාලා තිබුණා. කාර්නෙගී අවන්හලට ඉහළින් තිබුණ මේ අපාර්ට්මන්ට් එක එයාගේ. එයා ගීත ගායනයට ලොකු කැමැත්තක් දක්වපු නිසා ඒ අපාර්ට්මන්ට් එක ඇතුළෙම පොඩි ස්ටුඩියෝ එකකුත් හදාගත්තා. ඇයගේ මලසිරුර හම්බුනේ මේ ස්ටුඩියෝ එක ඇතුලේ තිබිලා. එයාගේ මේ කලා කටයුතු වලට මුදල් හොයාගන්න ඕන නිසා එයා රහසිගතව මේ අපාර්ට්මන්ට් එක ඇතුළෙම පොඩි මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරගෙන ගියා. මැයි මාසයේ රාත්‍රියක ජෙනිෆර් සහ එයාගේ මිතුරන් කිහිප දෙනෙක් එයාගේ මේ අපාර්ට්මන්ට් එක ඇතුළට එකතු වෙලා හිටියා. ගෙදර ඩෝර්බෙල් එක වැදුණා. ඔවුන්ට ටිකක් කුරුකුරු දොයා වගේ පෙනී හිටපු නිසා ජෙනිෆර් ඔවුන්ට දොර විවෘත කරලා ඇතුළට කතා කරා. කළු ජාතික පිරිමින් දෙදෙනෙක් ඇතුළට ආවා. නමුත් ටික වෙලාවකින් තත්ත්වය වෙනස් වුණා. මේ දෙන්නා මංකොල්ල කෑම පටන් ගත්තා. අවසානයේට කොල්ල කෑමක් ලෙස ආරම්භ වූ මේ සිදුවීම ඉතාම භයානක ඝාතනයක් බවට පත් වුණා. අපරාධකරුවන් අපාර්ට්මන්ට් එක ඇතුළේ හිටපු 5 දෙනාටම ඩක් ටේප් බැඳලා වෙඩි තිබ්බත් එයින් මියගිය 3 දෙනෙක් විතරයි. රොස්මන්ඩ් ටානී සහ ඇන්ටනි වීඩර්. ඒ දෙන්නගේ ජීවිතේ බේරුණා. ඒත් එයාලා අපරාධකරුවන්ව නම් වලින් දැනගෙන හිටියේ නැහැ. අපාර්ට්මන්ට් එකේ පඩිපෙළේ CCTV කැමරා දර්ශන වලින් සැකකරුවන්ව අඳුනගන්න පොලිසිය සමත් වුණා. රෝස්මන්ඩ් සහ ඇන්ටනි මේ දෙන්න තමයි එදා රාත්‍රියේ ඔවුන්ට වෙඩි තියලා පලා ගියේ කියලා තහවුරු කළා. අපරාධකරුවන්ගෙන් කෙනෙක් වුණ ආන්ඩ්‍රේ එහෙම නැත්නම් ඩ්‍රේ ස්මිත්ගේ ඇඟිලි සලකුණු සිදුවීමට ගොදුරු අයව ගැට ගහන්න පාවිච්චි කරපු ටේප් පටියකින් හොයාගත්තට පස්සේ ප්‍රශ්න කිරීම් වලදී ඩ්‍රේ පොලිසියට සියල්ල හෙළි කළා. නමුත් ඔහු වැරද්ද සම්පූර්ණයෙන්ම ෂෝන් සැලීගේ පිට දැම්මා. කට්ටියව ගැට ගැහුවට පස්සේ ෂෝන් එකපාරටම ජෙනිෆර්ට වෙඩි තිබ්බා. මේ වගේ කතා තමයි ආන්ඩ්‍රේ පොලිසියට කට උත්තරයක් විදිහට ලබා දුන්නේ. ෂෝන් සැලී මේ වෙනකොට අතුරුදහන්. එයා ගැන තොරතුරක් දැනගන්න පොලිසියට අවසානයේදී ඇමරිකන් මෝස්ට් වොන්ටඩ් TV වැඩසටහන හරහා ෂෝන් සැලි ගැන තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොලිසිය සම්බන්ධ කරගන්න කියලා ප්‍රචාරය කරන්න උනා. මේ වැඩසටහන හරහා මයාමි නගරේ නිවාස නොමැති අයගේ නවාතැනක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් නිසා පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් අනිත් සැකකරු ෂෝන් සැලිව අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ෂෝන්ගේ කට උත්තරයට අනුව එයාගේ කතාව වුණේ එයාලා ගියේ මංකොල්ල කෑමකට ඒත් එතනදී එයා ගොඩක් බය වුණ නිසා අත්වැරදීමකින් එයාගේ ජෙනිෆර්ට වෙඩි වැදුණා. නමුත් ඩ්‍රේ එතනින් එහාට නතර වෙන්නේ නැතුව අපාර්ට්මන්ට් එකේ හිටපු අනිත් හැමෝටම වෙඩි තිබ්බා කියන කතාව. නඩු විභාගයේ අතරතුර සැකකරුවන් දෙන්නම කරේ වරද එකිනෙකා මත පටවන්න උත්සාහ කරපු එක විතරයි. කොහොම වුණත් දිවි ගලවාගත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි මත ජූරි සභාව ඔවුන් දෙදෙනාම වැරදිකරුවන් විදිහට තීරණය කරා. ඔවුන්ට ලැබුණු චෝදනා වුණේ දෙවෙනි මට්ටමේ මිනිමැරුම් 3, සොරකම් කිරීම, ආයුධ භාවිතා කිරීම සහ දිවි ගලවාගත් දෙන්නව මරණයට තැත් කිරීම කියන චෝදනයි. ඔවුන්ගේ දඬුවම උනේ එක අයෙකුට වසර 25ක් සමග ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 3ක්. වෙඩිතැබීම කරේ කවුද කියලා හරියටම පිළිගන්නේ නැති නිසා අවසානයේදී දෙන්නටම එකම දඬුවම තමයි ක්‍රියාත්මක වුණේ. මේ සිද්ධිය නිව්යෝක් නගරයේම කම්පාවට පත් කර නඩු විභාගයක් වුණා. ඒ වගේම වින්දිතයන්ගේ පවුල් වලට එය කිසිදාක අමතක නොවන වේදනාවක් වුණා. ඔන්න ඕක තමයි 2001 කාර්නෙගී අවන්හල උඩ තිබුණ ඒ අපාර්ට්මන්ට් එකේ වුණ අඳුරු කතාව. ඉතින් ඔයාලා මොකක්ද මේ නඩුව ගැන හිතන්නේ? කමෙන්ට් එකකින් අනිවාර්යයෙන්ම කියන්න. මේ වගේම තවත් සත්‍ය අපරාධ කතා අපි කතා කරමු ඉස්සරහට. අනිවාර්යයෙන්ම ක්‍රයිම් ස්ටෝරීස් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ගිහින් එන්නම්. සුබ දවසක්.